සුබම සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අදත් අලුත් චාරිකාවක් යන්න තමයි මේ ලැහැත්තිය බයික් එකකට තෙල් ගහගෙන මම දැන් ඔන්න යනවා අපේ ලිනුකලයි ගෙදර. හලෝ ගයිස් අපි දැන් ට්‍රිප් එක යන්න හදන්නේ. අපි දැන් ඉන්නේ ලිනුකලයි ගෙදර. අද අපිට ඉන්නවා වරුණ කෙවින් ලිනුක. අපි දැන් යන්න හදන්නේ කොළඹ කෝච්චියට. ඔව් 12 මාරි ඉඳන් අපි යනවා දැන්. වෙලාව අතමාරයි. අපි කොළඹ කොටුවේදී ගිහලා අපි නුගේගොඩ ඉඳන් කොළඹ කොටුවට ගිහිල්ලා රෑ 9:00ට තිබ්බ කෝච්චියට අපි නැගගත්තා. සෙනග නම් මේ ගිටියේ හැනම අඩුවෙන්. අපි ඉතින් ඔහොම ගිහිල්ලා අපි යන ගමන් ඉතින් එක එක ඇක්ටිවිටීස් කරා. දැන් නම් මේ ක්‍රිකට් ගහනවා. හැබැයි පැට්‍රෝලින් නෙමෙයි අතින් ඔයාලා දන්නව ඇති කියලා හිතනවා මේ පීඩාව. ඉතින් ඔන්නම ගිහිල්ලා මෙන්න එතන ලොකු තරගයක් කරනවා අපේ වරුණ ලිනුකයි. මම හිතන්නේ වරුණ තමයි ඉන්නේ. අපි දැන් ඉන්නේ ත්‍රිකුමාලී ස්ටේෂන් එකේ. දැන් උදේ 6යි 8යි වෙලාව. අපි යමු. කොහොමද? ඔන්නෝම ට්‍රේන් ස්ටේෂන් එකේ ඉඳන් අපි ත්‍රිකුමාලී ටවුන් එකට පයින් යන ගමන් මේ ඉන්නේ. මොකද අපිට අපේ බාබකියු එකට ෆ්‍රෙෂ් මාළු ගන්න අපිට ආසාවක් ආවා. ඉතින් අපි ෆිෂ් මාකට් එකත් බලා ගන්න තමයි මේ යන්නේ. උදේ පාන්දර හින්දා ෆිෂ් මාකට් එකේ නැවුම් මාළු තිබ්බා. අපි ගිහිල්ලා බැලුවා. එක මාළු වර්ග තිබ්බා. මඩුවෝ, මොන පැටව්, ඊට අමතරව ගම්මාළුවෝ, ඉස්සෝ, දැල්ලෝ මොනවගේ මාළු ගොඩාරියක් මේ හිටියා. ඉතින් මෙන්න මේකෙදී අපි අපේ බාබකියු එකට අවශ්‍ය වෙන මාළු මෙන්න මෙතනදී අපි ගත්තා. ගිය පාර ට්‍රිප් එකේ වගේම මේකෙත් අපිට පළවෙනි බාර මුහුදත් එක්ක දැක්කේ නැවක්. මම හිතන්නේ ඒක බාණ්ඩ නැවක්. ඒක නැංගුරන් දාලා තිබ්බේ ලොකු නැවක්. ඔන්නකක් දැකලාදී අපි උදේ පාන්දර ලස්සන මුව රංචුවක් දැක්කා. මෙතන මම හිතන්නේ එයාගේ මුවයි මුවදේනුවයි තමයි බලන් ඉන්නේ. මුව පොඩ්ඩක් ටවුන් එකට යන එකට මුවදේනුව පැත්තක ඉඳන් බලන් ඉන්නවා. ඔන්නම මුවත් අපි උදේ පාන්දරම දැක්කා. ළමයි කෑම වේල ගන්න උනේ අපිට. ඊට පස්සේ තමයි අපි ඉතින් කඩේකට ගිහිල්ලා ඒක තිබ්බේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහම. ඔන්න ඉතින් අපි නූඩල්ස් ගන්න පටන් ගත්තා. අපි උදේ ආහාරෙත් අරගෙන ඊට පස්සේ ගියේ කෝණේශ්වරන් කෝවිල බලන්න. ඉතින් යන මගදී 1627 දී ඉදි කරපු ෆෙඩරික් කොටෝ ගාවෙන් තමයි අපි මේ යන්නේ. ආයෙත් පාරක් ඉතින් ගෝ රංචුවම අපිට හම්බුණා. එයාලා හැම තැනම එහාට මෙහාට යනවා. ඔන්න ඔහම යද්දී අපිට ගෝකර්ණ රජමහා විහාරය හම්බ වෙනවා. අපි පයින් මේ යන්නේ ත්‍රිකෝණේශ්වරන් කෝවිල බලන්න. එන්නේ තෙන්දී අපි අපිට මේ කොට කලිසම් ඇඳලා තිබ්බේ හින්දා ඒ සංස්කෘතියට හොඳ නැති හින්දා අපි දිග කලිසම් වලට මාරු කරගත්තා. ඔයාලත් එන්නේ තෙන්දී යද්දී යන ඇදුව පිළිවෙත පොඩ්ඩක් කල්පනා කරලා යන්න. මොකද පන්සල කෝවිලකට යද්දී ඒ විදිහට අපි යන්න ඕනි. මේ තියෙන්නේ තම මෑණියන්ගේ ඉල්ලීම පරිදි ශිවලිංගය ලබා ගැනීමට රාවණ රජුරුවන්ගේ කඩුවෙන් ගහපු පාරකින් මේ ගල දිබෑ වුණා කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. ඉතින් අපි දැන් බලමු ත්‍රිකෝණේශ්වරන් කෝවිලේ තියෙන ලස්සන රූප රාමු වල. කෝවිල ඇතුළේදී අපිට රූගත කිරීම කරන්න බැරි හින්දා අපි රූගත කරේ නැහැ. කෝවිල ඇතුළේ ලස්සන පිළිම වලින් අඹපු ඒ පිළිම වලට අදාළ විස්තරයත් එක්කම කතාවල් එක තිබ්බා. අපි ඔහොම යද්දි මෙන්න මේක දැනගත්ත විදිහට මේ තියෙන්නේ දෙවියන්ගේ බාරයක් වෙන විදිය වාහනයක් අපිට ගද්දි මෙන්න දෙවියන්ට බාර වෙන විදිය. මෙන්න මෙතන ලස්සනම view එකක් අපි දැක්කා.
මෙන්න මෙතන ඩයිවිං කරන කට්ටිය තමයි මේ ඉන්නේ බෝට් වල. මාර ලස්සන view එකක්. අපි ඊට පස්සේ යද්දී ලස්සන ලොකේෂන් එකක් හම්බුණා. මට මේක මොකක්ද කියලා මතක වුණත් මට මේක මොකක්ද කියලා මතක නැහැ. ඔයාලා මතක නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකක්ද ඒ කියලා? හයියෙන් ඇවිදගෙන යන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපි ඉතින් මුහුදු වෙරළක් දැක්ක ගමන් කරන්නේ මොකක්ද කියලා. ඔන්නම කට්ටියත් එක්ක මෙතනදී ෆොටෝ ටිකකුත් ගහලා ලස්සන මුහුදු වෙරළක් කිසිම රැල්ලක් නැහැ. මං හිතන්නේ සේෆ්ටි උඩරිම තියනවා. කියන්නේ මුහුදු වෙරළක් තියෙන එකම ගානට. ඉතින් අපි කට්ටියත් එක්ක ඔන්න ඉතින් සුපුරුදු විදිහට කට්ටියත් එක්ක මුහුදේ පැනලා පැය දෙකක් විතර අපි මුහුදේ නෑවා. ඉවරලා දැන් මේ යන්න හදන්නේ අපේ ටිප් එක යනවාසේ මැච් එක සෙට් වුණා. කොල්ලෝ මෙන්න මැච් එක මේක අපේ බෑ. ඔන්නෝම පාරයි දෙකන අපි මැච් එකත් බලලා අපිට අවශ්‍ය බඩු ටික අපි ගත්තා. අපිට බාබිකියු දාලා තිබුණා ඒ ටික වගේ අපි අරගෙන බස් එකේ නැගලා අපි දැන් මේ යන්නේ ත්‍රිකුණාමලයේ තියෙන නීලාවේලි බීච් එක බලන්න. කට්ටිය පයින් බඩු ටිකත් අරගෙන ඔන්නෝම ගිහිල්ලා අපි දැන් කැම්පින් එක ගහන්න පටන් ගත්තා හවස් වෙන්න කලින්. හැබැයි ඉතින් ඒ මුහුදු වෙල්ලෙත් අපි කැම්පින් එක ගහන්න කලින් නාලා තමයි පටන් ගත්තේ අපේ කැම්පින් එකේ වැඩ කටයුතු. ඔන්නෝම තමයි අපේ අද රෑ කූඩාරම. මෙන්න මේ විදිහට මුහුදු වෙරළලා ඉන්නේ. ලස්සන අපි සෙටප් කරගත්තේ. ඉතින් ඔයාලා බලන්න කොච්චර කාම් වයිබ් එකක් මෙන්න මේ මුහුදේ තියෙනවද කියලා. මිනිස්සුත් කවුරුත් හිටියේ නැහැ. අපි විතරයි මුහුදු වෙරළේ හිටියේ. මාර නිදාගත් තමයි අපිට මේ මුහුදු වෙරළේදී ලබා ගන්න පුළුවන් වුණේ. ඔයාලත් ඉතින් බලන්න අපි කොහොමද රෑ ගත කරේ මේ මුහුදු වෙරළේ. මාර නිදාසක් විදාගෙන. කොහොම ඉතින් ඉතින් පොඩි සිද්ධිත් ඉතින් මතක් වුණා. ඒක තමයි මේ මම ෆෝන් එකෙන් බල ඉන්නේ. කොල්ලෝනේ ඉතින් අපි මෙදා පාර බාබකියු එක ගැහුවේ වෙනස්ම විදිහකට. පෙන්දා අපි ගිල්ල අරන් ගියත් මෙදා පාර අපි දැල විතරක් අරන් ගිය බින්දා අපි ඉස්සෙල්ලාම කරේ මුහුදු වෙරළා හැරුවා. වලක් වගේ හාරලා වැලි ටිකත් පොඩ්ඩක් එහාට මෙහාට යවලා ඒ කියන්නේ වැලි ආයි හුලංගාවත් යන්නේ නැති වෙන්න ගල් හතරක් තියලා ගල් හතර උඩින් තමයි අපි දැල දිව්වේ. ඊට පස්සේ චාකෝල් ටික දාලා තමයි අපි ඒක ගත්තේ. ඒකත් මරු විදිහක්. ඒ කියන්නේ කිසිම අවුලක් නැහැ. කිසිම අවුලක් වුණේ නැහැ. අපි ලස්සනට බාබකියු එක දාගත්තා. කවුරුත් නෑ මේ මුහුදු වෙරළේ. හැබැයි ඉතින් අපි පොඩියට සින්දුවක් දාගෙන ඔන්න අපි කට්ටිය පොඩි එන්ජොයි එකක් ගත්තා. මෙන්න මෙහෙම තමයි අපි එන්ජොයි ගන්න. ඉතින් බලන්න අපි එක පිස්සු නටනවා. ඒ කියන්නේ ගින්මරේ වත්තු කරන වටේට වෙලා. I think හුලගත් මරු, ගින්දරත් මරු, කූඩාරමත් මරු, හඳේරියත් මරු ඔක්කොම ගානට ගැලපුණා. ඔන්න ඔය විදිහට අපි කට්ටිය රෑ එළි වෙනකන් සාමාන්‍යයෙන් අපි රෑ 12 වගේ වෙනකම්ම මෙන්න මේ විදිහට කට්ටියත් එක්ක එන්ජොයි කරා. ඒක මරු, ඒක මාරම මරු. කියන්නේ මාර නිදාස් විදිහට අපි එන්ජොයි කරා. ඔයාලා බලන්න අපි කොහොමද එන්ජොයි කරේ කියලා. ඉතින් ඔන්නෝම අපි ඉඳලා අපි ඊට පස්සේ පොඩි ඇලර්ට් එකක් දැම්මා. ඒ කියන්නේ අපිට පැය දෙකක් වගේ තමයි ඇලර්ට් එක දාන්න පුළුවන් වුණේ. හේතුව
අපි පහුවෙන්ද කියන්නේ දැන් මේ ඊළඟට මේක ඉවර වෙලා අපි යන්නේ ඉන්නේ පොයේ දවසේ. දා බස් නැති කතාවක් කිව්වා අපිට. ඉතින් අපි කට්ටිය උදේ 3ට තමයි නැගිටින්න ප්ලෑන් කරේ. ඉතින් මාර ඉදිරිය නින්ද ගියා මාර නිදහස්. ඔන්න උදේ 3ට හැරිලා අපි එතන කඳුරු භූමිය අස් කරා. කිසිම කුණුක නැති විදිහට අස් කරලා ඔන්න අපි දැන් යන්න හදන්නේ. මෙන්න මෙතෙන්දී අපි දැක්කා කුණු ගොඩක්. ඉතින් ලංකාවේ මිනිස්සු ඉන්න හැටි තමයි. ඉතින් අපිට ඉතින් කරන්න දෙයක් නැහැ, කියන්න කෙනෙක් නැහැ. මං හිතනවා මේක බලන කවුරු හරි කෙනෙක් හරි ඉන්නවනම් අනිත් දවසේ එහෙම නොකර ඉඳී කියලා. මොකද ලස්සන මුහුදු ටිකක් තමයි මේ විනාශ වෙන්නේ. ඔන්න අපි දැන් උදේ 3ට පටන් ගන්නවා පයින් යන්න. කිසිම වාහනයක් නැහැ මේ පාරේ. අපිට ආමිකේ මහත්තයෙක් හම්බලා අපි විස්තරයක් ගහගත්තා. උදේ 4ට බස් එක දෙනවා කිව්වා. ඒකත් නැහැ. ඒ කියන්නේ බස් එක මොකද්ද නැද්ද? 6 කාලලු 4:00 Trincomalee town. At a time we'll arrive Trincomalee. This side. This side. Trincomalee town again 5 o'clock early morning. 5 o'clock. 5 o'clock. Yeah. Trincomalee town down bus stand. Bus stand එකට යන්න. ඔබ අර කැවුවා ලොංගල් වල. Trincomalee ගේ උඩිය කියලා. ඒකට මම හිතුවේ Trincomalee වලින් පහට යනවා කියලා. මොකෝ? කකුල් සෙරප්පු දැක ගලවහම්බ. මේ සෙරප්පු වලට රිදෙන්නව. මෙතන දැන් ඉන්නවද? අතර ඉන්නවා කිව්වා ටක් ගාලා බෝල ඕක. අපි එවිල මං කියන්නේ යා. ගානාරි අඩු වෙනවා පස් ගාන. ඒකට ටිකට් කරන් මුදනක් බං. හොස්පිටල් එක ගාවනේ අපිට නතර කරන්න. ඉතින් අපි බස් එනකම් බලන් හිටියේ නෑ. අපි ඉතින් පායින් ගියා. ඉතින් බස් එකක් ආවල් මගින් හරි හම්බෙයි කියලා. කොහොම හරි අපි ඉතින් පයින් යනවා. තාමත් යනවා. Good morning guys. අපි දැන් මේ නිලාවේ ඉඳන් ත්‍රිකුණාමලයට පයින් යනවා. මම දැන් වෙලාව කීයද වරෝ? උදේ 4:05. දේ 4:05. අපි බලමු අපිට ඔච්චර වෙලාවකින් කිලෝමීටර් 15ක් යන්න පුළුවන් නේද කියලා. ඒකම වෙලාව උදේ 4:45. අපි බීම හදනවා. සීන් ගන්න ඕන නම් කියපන් ආ. සීනි ඕනද? ඔය සීන් ටික මදි. අපිට තියෙනවා වේපර්ස්. අපි තාම පයින් යන ගමන් ඉන්නේ. හන්දන්නේ. හැබැයි කිලෝමීටර් අපි 6ක් වගේ යනවා. මේ පැත්තේ වාහනයක් යන්න ඉතින් පේන තෙක් මහන කරන්නේ. අපිට බයික් යන්න නවත්තර තව ළඟයි කියලා කිව්වා. පහට බස් එකක් යන කතාවක් කිව්වා. ඒත් අපි යනවා. ඒ ඇස්සේ අපි බීම් බලනවා. කීයේද? මෙන්න බීම. මෙන්න සේම් ටූල් එක. අපේ හැන්ද පීය රත්නේව ගන්න එක. ඔන්න ඔහොම බීම ටිකක් දීලා අපි පොඩ්ඩක් ඉඳන් හිටියන් පාරේ. කකුලුත් රිදෙනවා අපිට ඇත්තටම. ඉතින් මම යද්දී අපි ඕන දැන් මොනවාරි කන්න, ඒ කියන්නේ කට්ටියට බඩගින්න සෙට් වුණා පොඩ්ඩ. ඒත් ඉතින් අපි පයින් යන ගමන් මේ තාමත් ඉන්නේ. එකක් කමු. දැන් හරි කන්නේ ඉතින්. කනවන නේ එකක් කමු වන් කියන්නේ. දැන් කැඩියක් පොඩි රැත්තේ බෙස්ට්. අපි තාම යන ගමන් අන් සන්සෙට් ඒ සන් එක පේනවද? මෙන්න මෙතනින් ඔයාලට සන් එක පේනවා. කොහොම හරි කොල්ලෝ ටික කිලෝමීටර් 7ක් පයින් ආවා. බඩු තුස්සන්, බෑගුත් තුස්සන්, ටෙන්ටුත් තුස්සන්. කට්ටිය බඩගින්න ඉතින් පයින් ආවා. ඒ කියන්නේ කඩයක්වත් ඇරලා තිබෙන්නේ නැහැ. ඔහොමෙද්දී අපිට හන්දියක් කමුඩයි හන්දියෙන් තවත් බස් එනවා. ඒ කියන්නේ අපි ඔය එන පුල්මුඩේ පාර හැර වෙන පාරකින් එන බස් ටිකකුත් එනවා. අපි දැනන් හිටියේ එතන උදේ ඉඳන් බස් තිබිලාදී මොනව කරන්නද? ඔන්න ඉතින් බස් එකක් කරන් අපි කෝස්ටි ස්ටේෂන් එකට ආවා. හැබැයි ඉතින් එතනත් අපිට මාර වැඩක් උනේ. අද කෝච්චි වැඩ නැහැ. ඊයේ ආපු කෝච්චිය කැඩිලාලු. ඉතින් කෝච්චිය කැඩලා හින්දා අද දුවන්න විදියක් නැහැ. පරක් වෙනවලු. පරක් වෙන හින්දා සමහරක් වෙලාවට යන්නේ නැහැලු. ඉතින් මොනවා කරන්නේ? අපි ආයේ පයින් ආවා බස් ස්ටෑන්ඩ් එකට. බස් ස්ටෑන්ඩ් එක ඇවිල්ලා බස් එකකට අපි නැගලා ඔන්න ඉතින් කොල්ල යනවා.
පොඩ්ඩක් ඉතින් කොල්ලොන්ට නින්දයන් කොල්ලෝ පරිම අමාරුවෙන් යන්නේ. උදේ 7:20ට තමයි අපි මේ බස් එකට නැග්ගේ. අපි උදේ 7:20 ඉඳන් මට මතක විදියට හවස 3යි කාල 3:00 වෙනකොට තමයි අපිට කොළඹ බස් නැවතුම් වලට එන්න පුළුවන් වුණේ. එතෙන්දී අපිට හම්බුණා අද පොසොන් පොය දවසේ දන්සලා අයිස්ක්‍රීම් දන්සලා. ඉතින් අපි අයිස්ක්‍රීම් දන්සලින් අයිස්ක්‍රීම් කාලා තමයි ලෙවිකලා ගෙදරට යන බස් එක නැග්ගේ. අපිට ෂීට් එකකුත් හම්බුණා. අපි ඉතින් ඉඳගෙන ඔන්න යනවා. ඔන්න ඔය විදිහට තමයි මේ චාරිකාව අපි අවසන් කරේ. ලෙවිකලා ගෙදරට අපි ඇවිල්ලා ෆ්ලයිට් ටිකත් අරගෙන අපි විසිරලා ගියා. ඉතින් නැවතත් මේ වගේ චාරිකාවෙන් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මම ලහිදු.